භෞතික විද්‍යාව කියලා කියන්නේ අපවට තියෙන සිදුවීම් යාන්ත්‍රණ වගේ දේවල් පැහැදිලි කරගන්න කාලය, අවකාශය, ද්‍රව්‍ය සහ ශක්තිය අතර තියෙන අන්තර්ක්‍රියා අධ්‍යයනය කරන විෂය පතයක්. එහෙම නේද? ඔව්. කාලයක් තිස්සේ ලෝකය දිහා මිනිස්සු බලන්න පුරුදුනේ නිව්ටෝනියානු කන්සෙප්ට්ස් එක්ක ගොඩනැගුණු ක්ලාසිකල් ෆිසික්ස් වලින්. හැබැයි 19 වන සියවසේ අගභාගයේ විතර වෙනකොට ක්ලාසිකල් ෆිසික්ස් වලින් විසඳගන්න බැරි වෙච්ච ගැටලු වල විද්‍යාඥයන් පැටලෙනවා. මෙන්න මෙතනදි තමයි ක්වොන්ටම් ෆිසික්ස් කරලියට එන්නේ. ක්වොන්ටම් ලෝකයේ දොර ඇරපු ප්‍රධානම යතුරු වලින් එකක් තමයි ද්විත්ව සිදුරු පරීක්ෂාව හෙවත් ඩබල් ස්ලිට් එක්ස්පෙරිමන්ට් කියන්නේ. එහෙනම් අද අපි කතා කරමු කොලොසියමෙන් ඩබල් ස්ලිට් එක්ස්පෙරිමන්ට් ගැන. ඒක නෙවෙයි බිත්තියක් ඉස්සරහින් සිදුරක් තියෙන තිරයක් තියලා ඒක හරහා පාටිකල්ස් ප්‍රක්ෂේපණය කළොත් මොකක් වේවිද? සරලයි. බිත්තියට ඉස්සරහින් තියෙන තිරේ සිදුරු හරහා යන පාටිකල්ස් සිම්පල් ෂැඩෝ පැටර්න් එකක් බිත්තියේ පෙන්නනවා. ඒ වගේ මේක ස්ට්‍රේට් ලයින් ඩිස්ට්‍රිබියුෂන් එකක් වගේ. අනෙක් පාටිකල්ස් තිරේ වැදිලා එහෙමම නවතිනවා. ඔව් 1801 දී තෝමස් යං ආලෝකය සඳහා මුල්ම වතාවට ඩබල් ස්ලිට් එක්ස්පෙරිමන්ට් එක කළා. මේ කාලේ තිබුණු විද්‍යාත්මක දැනුමත් එක්ක මිනිස්සු හිතාගෙන හිටියේ ආලෝකය කියන්නේ අංශු වල එකතුවක් කියලා. හැබැයි ඩබල් ස්ලිට් එක්ස්පෙරිමන්ට් එකෙන් පස්සේ ආලෝකය කියන්නේ වේව් එකක් කියලා හඳුනා ගන්න ලැබුණා. මොකද ඒකට හේතුව ආලෝකයේ ඉන්ටර්ෆියරන්ස් පැටර්න් එකක්. ඒ කියන්නේ තරංග ආකෘති වල මිශ්‍රණයක් පෙන්වන්න පටන් ගත්තා. මෙතනදී ආලෝකයේ වේව්ස් වගේ හැසිරෙනවා කියලා පැහැදිලි. හැබැයි ඉලෙක්ට්‍රෝන්ස් මේ කතාවට කොහොමද සම්බන්ධ වෙන්නේ? 1927 දී ලෙස්ටර් ජේමස් සහ ක්ලින්ටන් ඩේවිෂන් කියන විද්‍යාඥයන් දෙදෙනා නැවත වතාවක් ඉලෙක්ට්‍රෝන යොදාගෙන ඩබල් ස්ලිට් එක්ස්පෙරිමන්ට් එක කරනවා. එතනදී ඔවුන්ට දැක ගන්න ලැබුණෙත් ඉන්ටර්ෆියරන්ස් පැටර්න් එකක්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනයත් වේව් එකක් විදියට හැසිරෙනවා කියන එකනේ. හැබැයි මෙතන තියෙන ඉන්ටරෙස්ටිංම පාර්ට් එක නෙවෙයි. මෙතනදී තනි ඉලෙක්ට්‍රෝනයක් භාවිතා කළත් ඉන්ටර්ෆියරන්ස් පැටර්න් එක ඒ විදියටම දිස්සුණා. ඒ කියන්නේ තනි ඉලෙක්ට්‍රෝනය කියන අංශුවත් වේව් එකක් විදිහට හැසිරෙනවා කියන එක. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ෆෝටෝන වගේ ක්වොන්ටම් අංශු එකවර පාටිකල් වේව් කියන ගුණාංග දෙකම පෙන්වනවා කියන එක නේද? සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රෝනයක් තනි ස්ලිට් එකක් හරහා යවුවම දිස් වෙන්නේ අංශුවක හැසිරීමක් නේ. හැබැයි ස්ලිට් දෙකක් හරහා යවුවම වේව් එකක් වගේ සුපර්පෝස් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ එකවර ඉලෙක්ට්‍රෝනය කියන අංශුව මල්ටිපල් ස්ටේට් වල ඒ කියන්නේ පාටිකල් සහ වේව් කියන අවස්ථා දෙකේම පවතිනවා කියන එක. ඒ කියන්නේ ක්වොන්ටම් ෆිසික්ස් වල ප්‍රධානම කොන්සෙප්ට් එකක් වෙන සුපර්පොසිෂන්. ඔව් හැබැයි දැන් තමයි අපි මේ කතාවේ තියෙන රසවත්ම කොටසට එන්නේ. 1961 දී ජෝන් වීලර් කියන විද්‍යාඥයා ටෝට් එක්ස්පෙරිමන්ට් එක හොයාගන්නවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනයේ මොන ස්ලිට් එක හරහාද යන්නේ කියලා නිරීක්ෂණය නොකරන තාක් ඒක වේව් එකක් වගේනේ හැසිරෙන්නේ. හැබැයි දැන් අපි නිරීක්ෂණය කරන්න පටන් ගත්තොත් මොන ස්ලිට් එකෙන්ද ඉලෙක්ට්‍රෝනය යන්නේ කියලා අන්න එතනදී නැවතත් මේ කියන ඉලෙක්ට්‍රෝනය පාටිකල් එකක් වගේ හැසිරෙන්න පටන් ගන්නවා. හරි අමුතුයි නේද? ඒක නිකන් නිරීක්ෂණය කරනකොට එක විදියක්, නිරීක්ෂණය කරන්නේ නැති වෙනකොට තව විදියක්. මේකට කියනවා ඔබ්සර්වර් ඉෆෙක්ට් කියලා. ක්වොන්ටම් ලෝකයේ වේව්ස් පාටිකල්ස් වගේ හැසිරෙනවා. ඒ වගේම ඔබ්සර්වර් ඉෆෙක්ට් එක නිසා හැසිරීම වෙනස් වෙනවා. ඔව් ඩබල් ස්ලිට් එක්ස්පෙරිමන්ට් එක කියන්නේ ක්වොන්ටම් ලෝකයේ තියෙන අපූර්වම සංකල්ප වෙන වේව් පාටිකල් ඩුවැලිටි, සුපර්පොසිෂන්, ඒ වගේම ඔබ්සර්වර් ඉෆෙක්ට් වගේ විවිධාකාර ගුණාංග ලෝකයට එලි කරපු නෙක්ස්ට් ලෙවල් එක්ස්පෙරිමන්ට් එකක්. එහෙනම් මිත්‍රවරුනි අදට අපි සමුගන්නවා තවත් මේ වගේ රසවත් මාතෘකාවකින් හමුවන තෙක් දිගටම රැඳී සිටින්න කොලොසීම සමග.